මං වගේම බුද්ධිමත් පුංචි එළු පැටියෙක්. අද කතාව පුංචි එළු පැටියා සහ කපටි වෘකයා. එක ලස්සන තනකොළ පිට්ටනියක සුදු පාට පුංචි එළු පැටියෙක් හිටියා. එයා සින්දු කිය සතුටින් සෙල්ලම් කරා. ඔන්නේ ලස්සන කැලයක කපටි වෘකයෙක් හිටියා. එයාට හරිම බඩගිනි. මේ එළු පැටියව දැක්කම වෘකයාට එයාව කන්න හිතුණා. වෘකයා හෙමින් එළු පැටියා ළඟට ආවා. එවිට එක පාරටම කෑ ගැව්වා. "ඒයි ඔයා ඇයි මං ගොඩ වතුරේ බඩ කරන්නේ?" එළු පැටියා බය වුණේ නෑ. එයා hina වෙලා මෙහෙම කිව්වා. "අනේ වෘක මාමේ වතුර කලාගෙන ඉන්නේ. ඔයා ඉන්න පැත්තේ ඉඳන් මගේ පැත්තට නේ. ඉතින් මම කොහමද වතුර මඩ කරන්නේ?" වෘකයාට කට උත්තර තැති වුණා. ඒත් එයා තව බොරුවක් කිව්වා. "හරි එහෙනම් ගියා වෘද්දේ. මාමට බැන්නේ ඇයි?" එළු පැටියා හයියෙන් hina වෙන ගත්තා. "අනේ වෘක මාමේ ගිය අවුරුද්දේ මම ඉපදිලා නෑනේ. මම තාම පොඩි පැටියෙක්." වෘකයාට කරා නැති වුණා. එයාගේ බොරු ඔක්කොම අහුණා. ඒ වෙලාවේදී ඈතින් ලොකු සද්දයක් ඇහුණා. ටට අන්න ගොවි මාම ට්‍රැක්ටරෙන් එනවා. ට්‍රැක්ටරය දැක්ක ගමන් වෘකයා කැලෑවට දුවලා හැංගුණා. පුංචි එළු පැටියා තමන්ගේ බුද්ධියෙන් බේරිලා සතුටින් ගෙදර ගියා. පාඩම තමයි කපටිකම් කරන අයට සහ බොරු කියන අයට කවදාවත් දිනන්න බෑ.